ඌරු මස් හදන විවිධ ක්‍රම තියෙනවා. මේ මං හදන තවත් එක ක්‍රමයක් තමයි මං අද ෂෙයා කරගන්නේ. මං පෝක් ටික මෙන්න මේ විදිහට කපාගෙන තියෙනවා. මේ තමයි අවශ්‍ය ද්‍රව්‍ය. අපි හදනකොට බලමු අපි මේක කොහොමද හදන්නේ කියලා. මං භාජනයක් ලිපේ තියලා ඒකට මං තෙල් චුට්ටක් දාගෙන තෙලටම මම මිරිස් කුඩු අමු 3-5 කුඩු ඒ ටික දාලා තෙලේ පොඩක් රත් කරගන්න කරගන්න එපා. ඊට පස්සේ ඒකට මම ලූණු හොඳට සේර ටිකක් රම්ප කරපිංච සුදු ලූණු අමු මිරිස් එකතු කර ගන්නවා. ඒ ටික මේ විදිහට තෙලේ එහාට මෙහාට කරගෙන ඒකට මම එකතු කර ගන්නවා උළුහාල් ටිකක් එනසාල ඇට කීපයක් කහ කුඩු ටිකක් ගම්බිරිස් කුඩු ටිකක් කරාබු නැටි කුරුඳු පොතු කෑල්ලක් ඒ ටික හොඳට තෙලට දාලා ඊට පස්සේ මම මේ කපාගත්ත ඌරු මස් ටික දා ගන්නවා. මම මේ ඌරු මස් ටික නිකන් කපාගෙන විතරයි තියෙන්නේ. මැරිනේට් කරලා මොකොත් එහෙම තිබ්බේ නැහැ. ඌරු මස් ටික මම ටිකක් ලොකු කෑලි කපාගෙන තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට අර මිශ්‍රණය හොඳට අනාගෙන තැම්බෙන්න පුළුවන් ප්‍රමාණයට වතුර ටිකක් දාලා මේ පෝක් එක තඹ ගන්න තමයි තියෙන්නේ. මම මේක පියන වහලයි තඹ ගන්නේ. මට අමතක වුණා කියන්න මම මේකට අබ කුඩු ටිකකුත් එකතු කර ගන්නවා. අබ කුඩු ටිකක් එකතු කරගත්තම මේ පෝක් කරි එක හරි රසයි. ඊට පස්සේ පියන වහලා මේක මම හොඳට උයා ගන්නවා. එච්චර තමයි කරන්න තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඌරු මස්සක තැම්බෙන කොට කොහොමද කියලා. මට අමතක වුණා මේකට බේ ලීව්ස් ටිකක් දාගන්න. ඉතින් මම ටක් ගාලා පියන ඇරලා බේ ලීව්ස් දෙක තුනකුත් දාගත්තා. ඉතින් මේ විදිහට තමයි මේ පෝක් කරි එක හදාගන්නේ. ඉතින් ඔයගොල්ලොත් මේ විදිහට පෝක් කරි එක try කරොත් මටත් කියන්න අමතක කරන්න එපා. එහෙනම් ආයෙත් තව දවසක රසම රස රෙසිපි එකකින් අපි හම්බෙමු. ඔයාට සුබම වේ.